අපි අද ඇවිල්ලා ඉන්නේ ගම්පහ ප්‍රදේශයේ බොහොම සුන්දර පරිසරයකට. අපි ඕනම කෙනෙක්ගේ හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුවක්නේ තමන්ගෙම කියලා නිවසක් ඉදි කර ගැනීම. ඉතින් අද දවසේදීත් අපි මේ ස්ථානයට ආවේ අන්න එහෙම බොහොම වටිනා කියන කාර්යයකට. ඒ තමයි ලෙක්ස් ඩියුකෝ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරියේදී නව නිවසක් ඉදි කිරීමට නියමිත ඉඩමක සුබ නැකතින් මුල්ගල තැබීමේ වැඩ කටයුතු අද දවසේදී මේ ස්ථානයේ සිදු වුණා. ඉතින් ඒ වැඩ කටයුතු අධීක්ෂණය වෙනුවෙන් තමයි අද දවසේ ලෙක්ස් ඩියුකෝ ආයතනයේ කණ්ඩායම මේ ප්‍රදේශයට පැමිණියේ. ඉතින් අද දවසේ සුබ මොහොතින් මුල්ගල තැබුණු මේ ඉඩමේ ඒ වගේම ඉදිරියේදී තනන්න නියමිත නිවසේ හිමිකරු සමිත වික්‍රමරත්න මහත්මයාව අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා. ඉතින් සමිත මහත්මයා අපිට කියන්නකෝ දැන් මේ වගේ නිවාස ඉදි කිරීමේ ආයතන බොහොමයක් ලංකාවේ තියෙනවා. හැබැයි ඒ අතරින් ඔබ තෝරගන්නවා ලෙක්ස් ඩියුකෝ ආයතනයම. මොකක්ද ඒකට හේතුව? අතට දැන් ඉතින් ගයක් හදනවා කියන්නේ ඉතින් කෙනෙක්ගේ ලොකු හිණයක්නේ. එතකොට මට මුලින්ම අයිඩියා එක ආපු කාලේ ඉඳන් මම පොඩ්ඩක් ෆලෝ කරා මොනවාද මේ තියෙන ආයතනය මේ සම්බන්ධව කියලා. ඔව්. ඒතර මම අතරම මුලින්ම කරේ මේ Facebook එකේ තමයි මම ගොඩක් බැලුවේ. මොකද ඒකේ ගොඩක් මේ ආයතන තියෙනවා මේ වගේ. ඊට පස්සේ මම බලාගෙන යද්දී ඔයාලගේ ආයතනය කරපු වැඩ ටික මම බැලුවා. ඒකේ රිවිව්ස් එහෙම තිබ්බා, හොඳට කමෙන්ට්ස් එහෙම කට්ටියකින් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම ඔයාලට කතා කරා ඊට පස්සේ ඔයාලගේ කම්පැනි එකට. කතා කරලා ඊට පස්සේ කට්ටිය කියන්නේ මගේ ප්‍රශ්න වලට ඒ කියන්නේ මට අවශ්‍ය විදියට විසඳුම් ටික ලැබෙනවා කියලා මට තේරෙනවා. සහ මම මේ එතනින් නැවතින් නැතුව මම ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ කලින් කරපු ප්‍රොජෙක්ට්ස් තියෙනවනේ. ඒවා ටික මම බලන්න ගියා. ඒ කට්ටියව පොඩ්ඩක් සම්බන්ධ කරගත්තා. එතකොට මේ ඒ අයගෙනුත් මට සාමාන්‍ය හොඳ කමෙන්ට්ස් තිබ්බා. ඇත්තටම මේ ආයතන සම්බන්ධව. ඊට පස්සේ තමයි මම ඇත්තටම තීරණය කරේ මේකට කියලා මගේ වැඩේ කරගන්න ඕනේ කියලා. දැන් නිවසක් ඉදි කිරීමේ ප්‍රධානම පියවරක්නේ ඩිසයින් ස්ටේජ් එක කියලා කියන්නේ. මම හිතන්නේ ඩිසයින් ස්ටේජ් එක අනිවාර්යෙන් නිවැරදිවම තිබිය යුතුයි. එතකොට ඒ කාලවකවානුවේදී ලෙක්ස් ඩියුකෝ කාර්ය මණ්ඩලයෙන් ලැබිච්ච සහයෝගය මොන වගේද? ඇත්තටම මූලික දේ තමයි අර අපේ බජට් එකේ තියෙන. අපි සාමාන්‍යයෙන් ඔළුවේ අපේ බජට් එකක් තියාගෙනනේ මේ වැඩේට බහින්නේ. එතකොට මම ඒගොල්ලන්ගෙන් දැක්ක ප්‍රධානම දේ තමයි මේ කියන්නේ මගේ බජට් එකට හරියන්න ඒ මගේ ප්‍රොජෙක්ට් එක ප්ලෑන් කරලා දෙන්න එක. ඒක තමයි මේ මූලිකම දේ. කියන්නේ සමහරලාට මට කියන්නේ ප්ලෑන් එක අන්දන් පස්සෙත් ඒක මේ වෙනස් කරන්න ඕනුනොත් එහෙම මේ කියන්නේ ඩිසයින් එක. එතකොට ඒක බජට් එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා මට අවශ්‍ය විදියට ඒක මේ හදලා දුන්නා ඉතින්. ඒක තමයි ඉතින් ප්‍රධාන දේ විදියට මම දකින්නේ ඉතින්. හොඳයි. ඉතින් දැන් ඔබ වගේම ඉදිරියේදී නිවසක් තනන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට අනිවාර්යෙන් දෙන්න පණිවිඩයක් ඔබට ඇති. මොකක්ද ඒ? කියන්න දෙන්නේ ඉතින් නිවසක් කියන්නේ කෙනෙක්ගේ හීනයක්නේ. එතකොට ඉතින් තෝරා ගැනීම හරියටම කිරීම වැදගත් ඉතින්. එතකොට මම ඇත්තටම කියන්නේ එක තැනක් විතරක් බලන්න එපා. ඉතින් මම ඒකට හොයලා බලලා ඒ කට්ටියකින් ඒ කියන්නේ කලින් හදපු කට්ටියකිනුත් අදහස් විමසලා ඉන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ටම අයිඩියා එකක් ගන්න පුළුවන් මොන වගේ ආයතනයක්ද ඔයගොල්ලෝ සිලෙක්ට් කරගන්න ඕනේ කියලා. ඒ අතින් මම මගෙන් ඇහුවොත් කෙනෙක් මට කෙලින්ම එක්තරම මේ රෙකමන්ඩ් කරන්න පුළුවන් ලෙක්ස් ඩියුකෝ එක මේ වැඩේ කරගන්න කියලා. හොඳයි. ඉතින් මෙන්න මේ නිසා තමයි ඔබ ඔබේ නිවාස සීනය වෙනුවෙන් ලෙක්ස් ඩියුකෝ ආයතනයම තෝරා ගන්න ඕනේ. ඔබ නිවසක් ඉදි කරන්න සැලසුම් කරන කාලයේ පටන් නිවසේ සියලු වැඩ කටයුතු අවසන් කරලා ඔබට යතුරු බාර දෙන තෙක්ම ඒ සියලුම වැඩ කටයුතු වල වගකීම දරන්නට හැම විටම ලෙක්ස් ඩියුකෝ ආයතනයේ සූදානම්ෙන් ඉන්නවා. ඒ වගේම තමයි උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය ඒත් එක්කම ප්‍රවීණ කාර්ය මණ්ඩලයක සේවාව මේ සියලු දේවල් එක්ක හැම විටම ගුණාත්මක සේවාවක් ඔබට ලබා දෙන්න ලෙක්ස් ඩියුකෝ කණ්ඩායම සැදී පැහැදී සිටිනවා. ඉතින් ඒ නිසා ඔබේ නිවාස සිහිනය අපට බාර දෙන්න. අපි සූදානම් ඔබේ සිතැඟි පරිදි ඔබේ සිහින නිවහන ඉදි කරලා දෙන්න. ඉතින් ඒ
වෙනුවෙන් ඔබට කතා කරන්න පුළුවන් අපේ දුරකථන අංකය 0773 222 555. ඒ වගේම අපේ වෙබ්සයිට් එක www.lexduco.lk. ඊටත් අමතරව lexduco Facebook පිටුව හරහා ඔබට පුළුවන් තවදුරටත් විස්තර දැනගන්න. විශේෂයෙන්ම ඔබට නරඹන අවස්ථාව තියෙනවා අපේ ඉදිකර අවසාන වූ නිවාස ගොඩනැගිලිවල විස්තර ඒත් එක්කම මේ දිනවල තියෙන ongoing projects මේ සියලු දේවල් පිළිබඳව වැඩි විස්තර ඔබට දැනගන්න අවස්ථාව තියෙනවා. ඒ අපි සඳහන් කරපු Facebook පිටුව හරහා. එහෙමනම් අපි නැවතත් දිනයක මේ වගේ තවත් සුන්දර ස්ථානයක ඉඳලා ලෙක්ස් ටියුකෝ ආයතනයත් එක්ක ඔබව හමු වෙන්න සූදානම්.